සඳ කිඳුරු ජාතකය ඉදිරිපත් කිරීම ශ්‍රී සුමංගල බාලිකා මහා විද්‍යාලයේ 10 පී පන්තියේ ඉගෙනුම ලබන රශ්මි රවීජා සහ ත්‍රිවිද්‍යා උඩුගහපත්තුව. අප මහා බෝසතාණෝ කිඳුරෙකු වී විල්තලයක පෙර භවයක ඉපදුණෝය. යශෝදරා දේවිය ඒ භවයේ එතුමාගේ පතිනිය වී කිඳුරියක් වූවාය. හිමාලයේ සඳගිරි පර්වතයක පාමුල ඉඳගෙන සඳ කිඳුරගේ වස් දඬු රාවය පතුරයි සතුටින. ඒ වස් දඬු රාවය හට නටන වසඳ කිඳුරිය දෙසවන් පින වයිකාගෙත් නටනා සුරංගන විලසින. කිඳුරගේ තාලයට නටන කිඳුරිය ලෙස මේ විලසින. ඈත සිටන් බලන් සිටියේ බ්‍රහ්ම දත්ත නිරිඳුන්මය. සඳ කිඳුරිය ගැන ආශාවක් නිපදී නිරිඳුන් හට. ඊතලයක් වින්දා අනේ සඳ කිඳුරට මේ විලසට. සිහිසුන් වී සඳ කිඳුරා වැටුණා කිඳුරිය අභියස. ඒ දැක සඳ කිඳුරිය ශෝකින් හැඬුවා හොඳටම. නාඩා ඉන්නකො කිඳුරියේ ඔහු මිය ගොස් දැන් අවසන්. ඔබ හට රජ සැප දෙන්නම් මෙන්නකො මා සමගින් දැන්. කියනා විට බඹදත් රජු කිඳුරිය හට ඒ විලසින. බැන වැඳුණා කුමරිය බඹදත් රජු පලවා හරිමින. ශෝකෙන් හඬනා දේවිය දිදසින් දැක සක් දෙවිඳුන්. බේරා ගැනුමටම සිතා සඳ කිඳුරා වන් පින්වත්. මවාගත්ත සක් දෙවිඳුන් බමුණෙක්ගේ වෙසක්. වැඩි